සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද ගෙන ආපු වීඩියෝ එකට. අද මම කතා කරන්නේ කට්ටියටම ගහන්න අමාරු හෙඩ්ෂොට් ගහන්න අමාරු ගන්න එකක් තමයි M590 කියන්නේ. අලුතෙන් ආපු එක බුලට් එකක් විතරක් වදින එකපාරක් ලෝඩ් වෙලා එක බුලට් එකක් වදින හෙඩ්ෂොට් එකක් ගහ ගන්න පට්ටම ගේමක් දෙන්න ඕන ගන්න එකක් තමයි මචං මේක. ඔයත් M590 න් ඔලු ගහන්න පුරුදු වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට සුපිරිම වීඩියෝ එක තමයි මේක. ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ඔක්කොම ටික කියලා දෙන්නම් ඔයාලට සුපිරියට මොලුවක් ගහ ගන්න පුළුවන් වෙන්න අත ළඟ අත පල්ලේ ඔලු ගහ ගන්න පුළුවන් පට්ටම ලේසි ස්ටෙප් ටිකක් තමයි මචං මේකට තියෙන්නේ. මේ වීඩියෝ එක බැලුවා කියලාම ඉතින් ඔයාලට ඔලු ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හෙඩ්ෂොට් එකත් සුපිරියටම ගහ ගන්න ඕනෙම ගන්න එකකින් ඕනෙම විදියකට සුපිරියට හෙඩ්ෂොට් ගහන්න ඔයා අනිවාර්යෙන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් යන්න ඕනේ. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ලොබි හරි කමක් නැහැ ගිහිල්ලා ටිකක් දෙතුන් දෙනෙක්ට ෆයර් කරලා ඇඟට මිරිකන්න නැතුව පැය භාගයක් විතර ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න. තව ඔය ඇඟේ නගින්නේ නැති විශ්වාසවන්ත යාළුවෙක් දෙන්නෙක් එක්ක M590 දාලා උඹලා ගහන්න එපා කියලා හරි ආට්ට මෙයාට දුවන්න කියලා හරි සුපි කස්ටම් එකක් ගහලා උන් කන්ෆියුස් වෙන්න ගැම්මක් අල්ලන්න පුළුවන් මචං මේකේ. ට්‍රේනින් වෙන එකට ඉතින් කොහොමත් කීකේ ඉන්න ඕනේ නැහැ. ඌගේම ගහ ගන්න දන්නවා ලස්සන්ට. හරි මං ඉතින් එහෙනම් කතාව ඕනේ නැහැ. වීඩියෝ එකට යන්න කලින් තව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. අපේ ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් විශ්වාසවන්තව සාධාරණ මුදලකට ඔයාලට ඔයාලා ID එකටම টොප් අප් එක දාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් පළවෙනි පින් කමෙන්ට් එකේ WhatsApp නම්බරේ දාලා තියන්නම්. টොප් අප් කරගන්න අය ඇවිල්ලා টොප් අප් එකක් දාගන්න. මන්ත්ලි එකක් දැම්මොත් වීක්ලි ලයිට් එකක් ෆ්‍රී හම්බෙනවා. ඒ වගේම බන් තව දෙයක් කියන්න තියෙනවා. මේ වගේ හයි ෂොටි එහෙමත් ගොඩක් හෙඩ්ෂොට් ගන්න අමාරුයි කොල්ලොන්ට. එහෙම හයි ෂොටි ඒ වගේ ගන්වල හෙඩ්ෂොට් ගහන සිස්ටම් ඔයාලට ඕන නම් කමෙන්ට් එකක් දායන්න අනිවාර්යෙන් ඒ වගේ වීඩියෝ දිගටම ගේන්න. හරි බං එහෙනම් ඉතින් කතා කර ඇති අපි යමු වීඩියෝ එකට. හරි බං ඉතින් මම මේ ගහන විදිහට ඔයාලට සුපිරියටම හෙඩ්ෂොට් ගන්න පුළුවන්. මේ එක පාර්ට්ෙන් බෑ කොහොමත් ට්‍රේනින් ග්‍රවුන්ඩ් යන්න ඕනේ. මම මේ ගහන විදිහ හොඳට බලා ගන්න. මම මේ ටිප්ස් එකක් දාලා තියෙන්නේ මේ ෆයර් බටන් එකේ ට්‍රැක් කරන ප්‍රමාණය. කොච්චර ඇඟට නෝමල් අල්ලලා ගහුවත් වදින්නේ නැහැ, ඔළුව වදින්නේ නැහැ. මේ නෝමල් අල්ලලා චුට්ටක් කිස්සුවට වදින්නේ නැහැ. ඒ එනිමියා ඉන්න පැත්තට චුට්ටක් මේ වදලා වගේ ෆයර් කරන්න ඕනේ. මේ විදියට නෝමල් වෙඩි තිබ්බට කොච්චර ෆයර් කරත් ඔළුවට යන්නේ නැහැ. ඔළුවට ඒ කන ෂොට් එකක් ඉඳලා හිටලා වැදුනොත් විතරයි. නැත්නම් ඉතින් හෙඩ්ෂොට් එක වදින්නේම නැහැ. ඔයාලට සුපිරියට හෙඩ්ෂොට් එකක් ගන්න ඕන නම් මම අර කලින් ගහපු විදියට මේ දැන් හෙඩ්ෂොට් එක වැදුන විදියට ඔයාලට ඒ ප්‍රමාණයට ට්‍රැක් කරලා ඒ විදියට ගහන්න පුළුවන්. හරි මම ඔයාලට තව එකක් ගහලා පෙන්නන්නම් සුපිරියටම හෙඩ්ෂොට් එක. හරි මේ විදියට මචං සුපිරියටම ගැම්මක් අල්ලන්න පුළුවන් උඹලට. දුවන එනමින්ට ගහන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් ට්‍රේනින් වෙලා පුළුවන් නම් ඔයාලට ලේසිම ක්‍රමය තමයි නැමිලා ගහන එක. නැමිලා පුළුවන් විදියට උඩරිම උඩට උස්සන්න. කොතෙන්ට රෙඩ් වුණත් කමන්නේ උඩරිම උඩට උස්සලා ගහන්න. මම දැන් මෙතනින් සෙටින් එක හදාගෙන එනිමි ගොඩක් හිටියොත් වැඩි වෙනවා එපා වෙනවා. එක එක්ට මේක යන්නේ. මම මෙතනින් සෙටින් එක හදාගෙන ගිහිල්ලා එක එක්කව දාගෙන උට ගහලා පෙන්නන්නම්. ඌ අමට දුවද්දී අපි අමට ෆයර් ගන්න ඕනේ. ට්‍රැක් කරන ගමන් ෆයර් කරන්න ඕනේ. කොයි වෙලෙත් අර ඉස්සරහට යන රවුම පොඩි රවුමේ ඔයාලා ඇඟිල්ල තියාගත්තොත් ඔයාලට පට්ටම ලේසි එක. නැත්තම් කොහොමත් තනි තැන ඉදි ගහ ගන්න අමාරුයි. මම මේ ෆයර් කරන විදියට බලාගෙන එනිමියාගේ ඇඟට අල්ලලා තනි කෙලින් හිටගෙන ඉන්න එනිමියෙක් වගේ නම් තනි කෙලින් උඩට ට්‍රැක් කරාට පස්සේ හෙඩ් එක වදිනවා. නැත්තම් ඌ දුවන පැත්තට ටිකක් බර කරලා ඩ්‍රැග් කරන්න. ඊට පස්සේ හෙඩ්ෂොට් එක වදිනවා සුපිරියටම. සුපිරි හෙඩ්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. ගොඩක් කට්ටියට මචං ගන් ස්විච් ගහන්න අමාරුයි. ගන් ස්විච් ගහන්න ලේසි. ගන් ස්විච් ගහන්න පුළුවන් ගොඩක් කට්ටිය අඩුයි ඉන්නේ. 4 fingers ගහන කට්ටියට වගේ තමයි 4 fingers 3 fingers ගහන කට්ටියට තමයි ඉතින් ගොඩක්ම ගන් ස්විච් පාවිච්චි කරලා ගහන්න පුළුවන්. හැමෝටම බැරි නෑ. ඉතින් උඹලට පුරුදු වෙනවා නම් පුරුදු වෙන්න පුළුවන් මේ විදියට M590 හෙඩ්ෂොට් ගන්න පුළුවන්. BRCS වල ඉස්සෙල්ලාම ට්‍රේනින් වෙන්න යන්න එපා. ඔයාලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් ගිහින් ට්‍රේනින් වෙලා කස්ටම් ගහලා ට්‍රේනින් වෙලා යාළුවොත් එක්ක ගිහිල්ලා මේ විදියට පුරුදු වෙලා ගහන්න.
වම් පැත්තට දුවන එනිමියාට ඒක වගේ වම් පැත්තට හෙඩ්ෂොට් එකක් ගහන්න පුළුවන්. වම් පැත්ත ට්‍රැක් කරන්න ඕන උස්සන ගමන් කොයි වෙලාවෙත් ආර්ට මෙහාට පැන හරි ඕම් මොකක් හරි කර ගහන්න. එකම තැන ඉඳන් ගහන්න එපා. නිදාගෙන ගහුවට වැඩක් වෙන්නෙත් නැහැ. නිදාගෙන ගහන එක ඒ දුර ප්‍රමාණය අනුව තමයි ගහන්න පුළුවන්. මේ වගේ ළඟ ඉන්න එනිමින්ට මේ කොච්චර ගහුවත් නිදාගෙන ගහුවට වදින්නේ නැහැ. M590 කියන්නේ ෂොට්ගන් වලින් හෙඩ්ෂොට් ගහන්න පුළුවන් ලේසිම ගන් එකක්. ඉතින් බම් මේක නම් කියලා දෙන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ගහන්න තියෙන්නේ. කෙලින්ම වාමට දුවන එනිමියාට වම ට්‍රැක් කරලා ගහන්න, දකුණට දුවන එනිමියාට දකුණට ට්‍රැක් කරලා ගහන්න. ආයේ ගන් ස්විච් අනම්මන රෙද්දවල් ලෝනෙත් නැහැ. PC ලොකු ප්‍රෝ අයියලාට නෙමෙයි කියන්නේ. මොබයිල් එකෙන් හෙඩ්ෂොට් එකක් ගහ ගන්න කස්ටම් මිල්ලලා ඔය සද්ද දාන ප්‍රෝ අයියලාට ගහන්න ඔය ප්ලේ නඩු කොල්ලෝ ටිකට තමයි මචං මං කියන්නේ මේ මගේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවාම ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. හරි මචං කතාව ඕනේ මේ වගේ මම මේ ගහන විදියටම හරියටම බලාගෙන ඔයාට අතනේ සෙටින් එකෙන් අතන මං කලින් මාරු කරපු සෙටින් එක තියෙන තැනින් ඔයාලට එනේ ගාන එනිමියන් දුවන්න ඕනි ස්පීඩ් එක වගේ දේවල් මාරු කරගන්න පුළුවන්. එතනින් ඒක ඔයාලට දාගන්න තියෙනවා. ඒක හදලා ඔයාලට කැමති විදිහකට මේ විදිහට ගහලා හෙඩ්ෂොට් ගහලා ට්‍රේනින් වෙන්න පුළුවන්. ගන් ස්විච් කරාම මගුල් ඕනේ නැහැ. කෙලින් එන එනිමියාට කෙලින්ම ෆයර් කරලා දාපන්. ඉවරයි සීන් එක. කතාව ඕනේ නැහැ. හරි මචං මම වීඩියෝ ගොඩක් අදින්න හදන්නෙත් නැහැ. මොකද ඊට පස්සේ උඹලටත් එපා වෙනවා. කෙටියෙන් කරන්න තියෙන දේ සරලව කියලා දීලා තියෙන්නේ මචං. උඹලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක වල්ලා නිතරම ට්‍රේනින් වෙලා ගැම්මක් අල්ලන්න පුළුවන්, සුපිරියක් අල්ලන්න පුළුවන්. සුපිරිම ගන්නක් තමයි M590 කියන්නේ. හරි මචං එහෙනම් කප් කරගන්න කට්ටිය WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. ඒ වගේම අපේ ගිල්ඩ් එකට ජොයින් වෙන කට්ටියත් ලොකු ප්‍රෝලා ඕනේ නැහැ. ප්‍රෝලා එන්න ඕනේ නැහැ. කොල්ලෝ ටිකක් ඕනේ ප්ලේ කරන්න ගිල්ඩ් එක පාර ප්ලේ කරගෙන ඉන්න ලෙවල් 6 ගිල්ඩ් එක තියෙන්නේ. ඉතින් කැමති කට්ටිය ජොයින් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්ක මචං එහෙනම් අදට මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. හැමෝටම ජය වේවා.